ආයිබෝවන් ඉතින් ඔන්න අදත් ඔයාලා හැමෝම පිළිගන්නවා My Farm SL YouTube channel එකට. ඉතින් පහුගිය දවස්වල වීඩියෝ ගේන්න බැරි වුණා. පොඩ්ඩක් මේ සත්තු ඉන්න වටපිටාව පොඩ්ඩක් හැදුවා. මොකද උකුස්සුන්ගේ මුගටියුන්ගෙන් කරදර නිසා. ඒ නිසා වීඩියෝ එකක් ගේන්න පරක් වුණා. අදත් උකුස්ස ඇවිල්ලා මේ පොඩ්ඩක් උඩ කැරි ඉන්නවා. නමුත් දැන් නම් උකුස්සට ගහන්න බෑ. අද ඉතින් බලමු මගේ ගොවිපලේ තත්ත්වය කොහොමද වෙනස් වෙලා තියෙන්නේ කියලා. දැන් නම් මගේ කලුකුන් ටිකත් ලොකුයි. මම බ්‍රාහ්මා කලුකුන් ඔක්කොම එළියට දාලා තියෙන්නේ අද. අද නම් සත්තු ටික ඔක්කොම එළියට දාපු නිසා මගේ කුකුල්ලු 4 දෙනෙක් ඉන්නවා. 4 දෙනාම කොටාගෙන තුවාල වෙලා ඉන්නේ. මේ වීඩියෝ එකේ ඉස්සරහට යද්දි ඔයාලට ටිකක් බලා ගන්න පුළුවන් මේ. කොටා ගන්න වීඩියෝ නම් දැම්මේ නැහැ. මොකද YouTube එකෙන් බෑන් වෙන නිසා ඔයාලට පේනවද දන්නේ නැහැ. උකුස්සා මේ වෙලාවෙත් උඩ කැරි ඉන්නේ. මම ඒ නිසා මේ උඩිමුත් දැල් ගහලා තියෙන්නේ එන්න බැරි වෙන්න. ඒ වගේම තමයි මුගටිය නිසා වටරත් අර චූටි අඟලි කොටු දැල අරන් ගහුවා. ඔයාලට පේනවා ඇති මේ මෙතන ඉන්න මේ සුදු කුකුලත් හොඳටම තුවාලලා තියෙන්නේ. උගේ ලේ හැමතැනම. මොකද ලොකු කුකුලා එක්ක නායකත්වයට තමයි මේ දවස්වල සටන් කරන්නේ උන් ටික. ලොකු කුකුලට දැන් සෑහෙන වයසයි අවුරුදු 7ක් විතර එනවනේ. මම මේ විදිහට වට කරගන්න කලින් ඉස්සර නම් සාමාන්‍ය හවස් වල විතරයි කුකුළු ටික ඇරියේ. දැන් නම් උදේ පාන්දරම 6ට විතර ඇරලා ආපහු කූඩුවට යනකම් ඉඳලා තමයි වහන්නේ. දැන් නම් අමතර කෑම මුකුත් දෙන්නේ නැහැ. පහුගිය දවස් ටිකේ නම් මම ඔය හාල් කුඩු ඒවා මේවා දුන්නා. දැන් ඉතින් දවසටම කියන්නේ දවස් දෙකකට සැරයක් විතර කෙහෙල් ගහක් කපලා දානවා. ඒ ගහ ඉවර වෙනකම් කෑවෙන් පස්සේ තමයි මම ආයේ දාන්නේ. මම වටේ පිටාවෙන් ඇහිඳන් කෑවට අමතරව ඔය මොන දෙමුත් කනවා මේ කලුකුන් ටික. ඔයාලට මතක ඇති මම දවසේ පැටව ගෙනාවේ. දැන් මෙයාලට හරියටම මාස 5ක් විතර වෙනවා. දැන් නම් සාමාන්‍යයෙන් කිලෝ 5ක් විතර බරයි. මම මෙයාලගෙන් පැටව 8 දෙනෙක් ගෙනාවේ. ගෙනල්ලා කොහොමද 3 දෙනෙක් දුන්න රුපියල් 9000කට. දැන් මීට මාසෙකට විතර කලින් තමයි ඒ 3 දෙනා දුන්නේ. දැන් නම් මෙයාලා ඊටත් වඩා ගොඩක් ලොකුයි. දැන් සාමාන්‍යයෙන් කිලෝ 5මාරක් 6ක් විතර බරයි මෙයාලා. මෙයාලා නම් දෙන්න අදහසක් නැහැ තාම. ගොඩක් අය ඉතින් මගේ අර ෂෝට් වීඩියෝ බලලා කියනවා මේ රකින්න වීඩියෝ එකක් දාන්න කියලා. මොකද දැනට නම් රකින්න සත්තු නෑ මගේ. ඉන්න කට්ටිය මම නෑවුවා. මොකද පහුගිය දවස්වල බිත්තර ලැබීමේ පොඩි අඩුවක් තිබුණා. ඒත් එක්කම දැනටමත් පැටවු ඉන්න කිකිලියෝ දෙන්නෙක් ඉන්නවා මන් ළඟ. මොකද ඔක්කොටම රකින්න තියලත් බෑ. බිත්තර ලබා ගන්නත් ඕනේ. ඒ නිසා ඉතින් මම අනිත් උන් නාවල එළියට දාලා තියෙන්නේ. මේ ඉන්නේ මගේ පැටවු ඉන්න කිකිලියෝ දෙන්න. එක්කෙනෙක්ගේ පැටවු මෙතන බ්‍රාහ්ම පැටවු 6ක් එක පැටව 8ක් ඉන්නවා එක්කෙනෙක්ට. අනිත් එක්කෙනාගේ පැටව 8ක් ඉන්නවා. ඔක්කොම පැටව 16ක් ඉන්නවා මෙතන. මේ කළු එක්කෙනාට 8යි සුදු එක්කෙනාගේ පැටව 8යි ඔක්කොම එක කූඩුවේ. ඒ කට්ටිය නම් එළියට දැම්මේ නෑ තාම මං. මොකද මුගටිය එයි කියලා බයයි. නමුත් මං මෙයාලට වඩා ටිකක් ලොකු පැටව සෙට් එකක් ඉන්නවා. එයාලා එළියට දාලා ඉන්නේ. මං කෝකටත් අර අඟලි කොටු දාලා ගෙනල්ලා ගැහුවෙන් පස්සෙත් චුට්ටක් බැලුවා මේ සත්තුන්ට ඇතුල් වෙන්න පුළුවන්. ඒ නිසා මං ඒ අඟලි කොටු දාලා ගහනකොට උඩිමුයි යටිමුයි දෙකෙන්ම නූල් ඇදලා යට නූල පසට යට වෙන විදිහට තමයි කුඤ්ඤ ගහලා මේ යට කරේ. මට ඒත් බයක් තිබුණා මුගටිය යටින්වත් හාරගෙන ඇවිල්ලා සත්තු අල්ලයිද කියලා. නමුත් දැන් ඒ දැල ගහලත් සති 3ක් විතර එනවා. දැනට නම් කිසිම කරදරයක් උනේ නැහැ. ඒත් ඉතින් මම මේ පැටව ටික අර ලොකු උණ්ඩ එහෙම පෑගිලා මැරෙන නිසා මම වෙනම කොටු කරලා අර කූඩුව ඇතුළේ තියෙන කොටසේ තමයි තාම තියලා ඉන්නේ. දැන් මෙයාලට සති 2ක් විතර එනවා මේ පැටව ටිකට. තවත් සති 2ක් විතර ඒ කියන්නේ මාසයක් විතර ලොකු වුණාන් පස්සේ එයාලත් එළියට දාන්න තමයි බලාපොරොත්තුව. ඔයාලා කුකුල්ලු හදන්න ආසාවෙන් ඉන්නවනේ. ඉතින් මේ දවස්වල නම් පැටව හොයන්න එපා. මොකද මේ දවස්වල ඔයාලට පේන නැති ඔය ගොඩක් අලෙවි කරන තැන්වලත් පැටව ගොඩක් දුරට අඩුයි. ඒ වගේම තමයි මිලත් චුට්ටක් වැඩි. හැබැයි මේ දවස්වල හොයාගන්න පුළුවන් නම් හදාගන්න ලේසියි. මොකද නැස් එහෙම අඩුයිනේ. ලෙඩ හැදෙනවා අඩුයි. මන්ට ලොකු කරගන්නත් පුළුවන්. මේ ඉන්නේ මගේ බ්‍රාහ්ම කුකුලා. එයාත් එළියට දැම්මා. මේ මගේ වටුව ටික කලින් දැකලා ඇති. මම මෙයාලගෙත් පැටව සෙට් එකක් අරගෙන හදාගෙන එයාලත් දැන් ඔය එයාලත් එක්කම එකටම දාලා තින්නේ. එතනත් පැටව 7 දෙනෙක් විතර ආවා. 7 දෙනාගෙන් 4 දෙනෙක් විතර ඉන්න කුරුල්ලෝ. ගොඩක් දුරට ඉතින් මම වටුව නම් හදන්න පටන් ගත්තේ අර කුකුලොන්ගේ ප්‍රෝටීන් අවශ්‍යතාවය සපුරා ගන්න. මොකද මම BSF හදාගෙන යන වැඩසටහනක් තියෙනවා. නමුත් ඒක තාම මේ ලොකුවට සාර්ථකවට නෑ. අර දිනදා ඉතින් එළියට දාන සත්තුන්ට කෑමට ඇති. ඊට අමතරව මම අර වටු බිත්තර තම්බලා ආපහු මෙයාලටම දෙනවා මේ කුකුලොන්ටම කෑමට. මම හොඳට බැලුවා. ඒකෙන් සාමාන්‍යයෙන් බිත්තර රස්සන්නත් වැඩි. සාමාන්‍යයෙන් මගේ කිකිලියෝ බිත්තර දාන කිකිලියෝ 15ක් 16ක් වගේ ඉන්නවා. එයාලගෙන් සාමාන්‍යයෙන් බිත්තර 12ක් 14ක් විතර වැටෙන අවස්ථා තියෙනවා.
අර රකින්න කාලට නම් ඉතින් ගොඩක් අඩුයි. රකින්න කාලට නම් බිත්තර 4ක් 5ක් තමයි තියෙන්නේ. මොකද රකින්න ගන්නකොට ඔක්කොම රකින්නනේ. මේ මං කියපු අර අඟලේ කොටු දැල මං ගහලා තියෙන විදිය අක්කර කාලක විතර ප්‍රදේශයක් සම්පූර්ණයෙන් වටෙන්න මං ගහලා තියෙන්නේ. මේ පැත්ත සම්පූර්ණයෙන් කැලේ තියෙන ඔය දැල ගහලා තියෙන පැත්තේ ඒක හිස් ඉඩමක් තියෙන්නේ. සම්පූර්ණ කැලේ වෙච්ච මේ පොඩි පැටව මං කියපු සෙට් එක අර පොඩි මෙවුන් නෙමෙයි ඊළඟ සෙට් එක යාලත් එළියට දාලා ඉන්නේ. ගොඩක් දුරට ඉතින් අර උදේ පාන්දර ඉඳලා හවස වෙනකම් මැරලා තිබ්බහම මෙයා ඉතින් කෑම හොයනවට වඩා ගොඩක් ඔය වැලි නාලා නිදහසේ ඉන්න තමයි බලන්නේ. මෙයාලා ඉන්න කෑල්ලේ මම ගස් ටිකක් වවලා අර රස්නෙත් අඩු වෙන්න පුළුවන් වෙන මොකද මම මේ තියෙන්නේ තනිතලා භූමියක් නෙමෙයි මට මේ තියෙන්නේ පල්ලමක් වගේ තියෙන්නේ. ඒකෙන් අර උකුස්සට එහෙම ගහන්න පුළුවන් ප්‍රවණතාවයත් වැඩි නිසා මම පොඩ්ඩක් ගස් කොළන් ටිකක් වැඩිපුර හදලා තියෙනවා මේකේ. මේ කෑල්ලේ පල්ලෙහාට වෙන්න ගොඩක් දුරට කෙහෙල් ගස් හදලා තියෙනවා. මොකද ඒකෙන් ලොකු ආවරණයක් එනවා. ඒ වගේ තමයි සතුන්ට සීතලක් තියෙනවා. ඒ වගේම කෑම හොයාගන්න ලේසියි. මොකද කුමිසත් එහෙම නිතර හැදෙනවනේ මේ කෙහෙල් පිටියස්සේ පණුව එහෙම. ඒකෙන් කටි කෑම අවශ්‍යතාවය සපුරනවා. වලට පේන නැති මෙයාලා ඉන්න කෑල්ලේ තනකොළ ගහක්වත් ඉතුරු වෙන්නේ නැහැ. මොකද එන පැලෑටි පවා මෙයාලා කනවා. ඒ වගේම තමයි ඔය කලුකුන් දැම්මෙන් පස්සේ තමයි ගොඩක් දුරට මේ සම්පූර්ණයෙන්ම සුද්ධ වෙලා ගියේ. මොකද කලුකුන් වැඩිපුරම කැමති ඔය තනකොළ ಜಾති කන්න තමයි. ඒ වගේම තමයි මම කලුකුන් හදන්න පටන් ගත්තාන් පස්සේ ගැරන්ඩියෙක්වත් එන්නේ නැහැ මේ සත්තු ඉන්නේ හරියට. මේ කලින් නම් නිතරම ඔය ගැරන්ඩිය අර එහෙම ආවා බිත්තර ගිලින්න. කලුකුන් ටික ලකුණෙන් පස්සේ නම් දැන් කිසිම සර්පෙක් එන්නේ නැහැ. ඒ වගේම ඔයාලා කලින් මගේ වීඩියෝ බලනකොට දකින්නට මේ වගේ කොන්ක්‍රීට් ලෑල්ලක් තිබුණේ නැහැ. මම මෙතන මේ කට්ටිය ඉන්න කූඩුවට පොඩ්ඩක් පල්ලෙන් මේ වගේ කොන්ක්‍රීට් ලෑල්ලක් හදාගත්තා. මොකද ගෙදරින් අයින් කරන බත් මුල් වගේ දේවල් දාන්න. ඒක නැත්නම් වැල්ලටනේ වැටෙන්නේ. දැන් අපි එතෙන්ද දාන්නේ මෙයාලට. අමතර කෑමක් විදිහට ඉතින් ඔය ගෙදරින් අයින් කරන ඉඳුල් ಜಾති තමයි දාන්නේ. වෙන මුකුත්ම දෙන්නේ නැහැ දැනට. කලින් නම් හාල් කුඩු එහෙම ගෙනල්ලා දුන්නා. මේ ඉන්නේ බ්‍රාහ්ම කිකිලියෝ දෙන්න දැන් ඒ දෙන්න මේ දවස්වල බිත්තර දාන්න නැති නිසා මම එයාලවත් එළියට දානවා. මොකද අර බිත්තර දාන දවස්වල අනිත් සතුත් එක්ක ක්‍රොස් වුණොත් තමයි ගැටලුවක් වෙන්නේ. නමුත් මේ දවස්වල දැන් සතියක් විතර බිත්තර දැමීම නවත්තලා මෙයාලා නමුත් රකින්නේ නැහැ. තාම දැන් මෙයාලත් අවුරුදු එකමාරකට කිට්ටුයි මං ගෙනල්ලා. මේ ඉන්නේ කලුකුන් ටික. මේ බ්‍රාහ්ම කුකුලා අනිත් කුකුලොත් එක්ක කොටාගෙන එයා බය වුණා. එයා කොහේ හරි හැංගිලා ඉන්නේ. මේ ඉන්නේ. එයා උඩ කැලේ පැත්තට ගිහිල්ලා එතන හැංගිලා. එයාටත් හොඳටම තුවාල වෙලා තියෙනවා. මොකද එයා ශරීර ප්‍රමාණයෙන් අනිත් මගේ ලොකු කුකුලා වගේ දෙගුණයක් විතර ඉන්නවා. නමුත් එයාත් ලොකු කුකුලාට බය වුණා. මෙයාටත් හොඳටම තුවාල වෙලා තියෙන එක පැත්තක් පේන්නේ නැති තරමටම. ලොකු කුකුලාගෙත් එහෙමයි. ලොකු කුකුලා මේත් එක්ක කොටා ගත්තන් පස්සේ ඉන්න අනිත් පොඩි කුකුලෝ දෙන්නත් ලොකු කුකුලත් එක්ක කොටා ගත්තා. නමුත් ඒ තුන් දෙනාටම ලොකු කුකුලා කෙටුවට මොකද ලොකු කුකුලාටත් හොඳටම තුවාලයි. දවස් දෙක තුනක් යනකම් දැන් කට්ටියම වෙන වෙනම දාලා තියන්න වෙනවා. මොකද නැත්තම් අර වය වෙච්ච තුන් දෙනා නම් එකට දාන්න පුළුවන්. ලොකු කුකුලා ආපහු දැම්මොත් එහෙම ඌට තුවාල නිසා ආපහු මේ තුන් දෙනා කොටන්නත් ඉඩ තියෙනවා. හතර දෙනාම තුවාල හනිත් වෙනකම් වෙනම දාලා තියන්න වෙනවා. කලුකුන් විතරක් නෙමෙයි ගම් කුකුලොත් කෙසෙල් කන ආහාරයට ගන්නවා. කෙසෙල් කන වගේම කෙසෙල් කොළ. මොකද මේ හරි කොළ ಜಾති මුකුත්ම නැති නිසා මම දවස් දෙක තුනකට සැරයක් සාමාන්‍යයෙන් කෙහෙල් ගහක් කපලා දෙනවා. මොකද කෙහෙල් මම වත්තේ හැමතැනම හදලා තියෙන්නේ. මේ මම අලුත් BSF යුනිට් එක හදපු තැන. මේ මෙතන මම වතුර දාලා මල් ටැංකියක් හදලා තියෙන්නේ. මේ මඳුරු බෝවෙන නිසා ගප්පි මාළු දාලා ඉන්නේ ඒකට. ඒ වගේම තමයි මේක තමයි මම අලුතෙන් හදපු BSF යුනිට් එක උඩින් වහලා තියෙන්නේ. උඩින් වෙනම මම අර පණුව දාලා මැස්සෝ හදාගන්න වෙනම යුනිට් එකක් හදලා තියෙනවා. ඒ වගේම තමයි ඔය යට මම පුවප්පටි ගහලා යට කොන්ක්‍රීට් එකක් දාලා ටැංකියක් හදලා පුවප්පටි ගහලා වට කරලා තියෙන්නේ. උඩින් ඉටිරේදි ගහලා තෙමෙන්නේ නැති වෙන්න. ඒකේ එළියෙන් පිටින් ඇවිල්ලත් මැස්සෝ පිටතර දාලා තිනවා. මම ඔයාලට පෙන්නන්නම් මේ හරහට රීප්පයක් දාලා තියෙන එකේ තමයි දැනටත් ගොඩක් පණුව හැදිලා ඉන්නේ මේකේ. දැන් නම් මේ වෙලාව නම් පේන්නේ නැහැ. උදේට මේකෙන් අර එළියට එන්න මම තැනක් හදලා තියෙනවා. එතනින් ඇවිල්ලා මේ වලට පේන්නේ නැති මේ රීප්ප පටි ඇතුලේ පිටතර දාලා තිනවා. දැනටත් පරිසරයේ ඉන්න මැස්සෝ ඇවිල්ලා තව කොහොමත් මාසයක් එකමාරක් ගියන් පස්සේ ආයෙ මට අමතර කෑම දෙන්නම අවශ්‍ය වෙන්නේ නැහැ. මොකද මේකෙන් ඔටෝ එනවා. මේ මෙතනින් තමයි මේ පණුව එළියට එන්නේ. මම මේ වීඩියෝ එක පොඩ්ඩක් දවල් වෙලා ගන්නේ නැත්නම් උදේට නම් මෙන්න මේ කොන්ක්‍රීට් කෑල්ල වැටලා ඉන්නවා. ඒක කට්ටිය කුකුලෝ අරපු ගමන් ඇවිල්ලා කනවා ඒක. ඊට අමතරව ඔයාලට මතකද මේ මෙතන මම අර නිල් පාට මේක තියලා තිබුණේ. එතන මම මේ පොල් පාට බකට් එක ගලලා දැන් එතනත් හදලා තියෙන්නේ. ඒකෙත් ඉන්නවා පණුව.
මගේ මේ ඉතුරු වෙලා ඉන්න කලුකුම් සෙට් එකේ පිරිමි සත්තු 4යි එක ගෑනු සතයි ඉන්නේ. එයාත් දැන් බිත්තර දානවා. දැනට බිත්තර 4ක් විතර දාලා තියෙනවා. එයා නම් දවසක් කර දවසක් වගේ තමයි බිත්තර දාන්නේ. ඔයාලා මේ සත්තු දෙන්න නම් දැකලා ඇති මේ මගේ මේ වර්ගයෙන් මේ දෙන්න විතරයි ඉන්නේ මේ අර කඩක්නාත් කුකුලෙකුයි වයිට් ලැගූන් බිත්තර දාන සුදු කිකිලියකුයි ක්‍රොස් කරලා ගත්තු පැටව දෙන්නෙක් මේ දෙන්න. මේ දෙන්නගේ බිත්තර වලින් ගත්තු පැටවුත් ඉන්නවා දැන් මල් ළඟ. එයාලගෙන අමුතුම පාටක් තියෙන කියන්නේ හොටේ ඉඳලා කකුලුත් සම්පූර්ණයෙන් කළු පාටයි නේද. මෙයාලගෙන් ගත්තු බිත්තර වල පැටව නම් සුදු පාට නෙමෙයි ආවේ කළු පාට තමයි. එහෙමනම් ඉතින් මම ආයෙත් දවසක අලුත් වීඩියෝ එකකින් අරන් එන්නම්. එතකන් ඉතින් ඔයාලා හැමෝටම සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා. ඔයාලා තාම මගේ channel එක subscribe කරලා නැත්නම් channel එක subscribe කරලා දිගටම රැඳිලා ඉන්න කියලා ඉල්ලා සිටිනවා. එහෙනම් ඉතින් හැමෝටම සුබ දවසක්.